නගින සුන්දර දීනියන් දෙදෙනෙක් කොච්චි Hi guys, welcome to my YouTube channel. අපි අද යන්න හදන්නේ කතරගම. පවුලේ කට්ටියත් එක්ක. අසයි ඉන්නවා ආච්චිලා. ඉස්සරහින් පුංචි බලමු. Apa nih ada? Kau itu pencapaian nih? Kateragama. Ini mungkin kedua. Apa kaki dengnya na badu lagi agak. Lihat kami update kali ini. දැන් ඉන්නේ තනමල්ලේ ටවුන් එකේ. බඩු ගන්න ආවේ. බඩු වගේක් ගත්තා. දැන් හෙට උදේට දවල්ට කෑම වලට තමයි ගත්තේ. ඊනවලට කලතුරු ගන්න. මේනේ පුංචි බබ්බයි. කොහොසාරසි එන්න. Sate oh jaragana mess අපි නම් පයින් තමයි ආවේ ආච්චිගේ අම්මයි ඒ කියන්නේ අපේ අත්තම්මයි අපේ සීයවයි අපි යවුවා ට්‍රැවල් එකක අපි කට්ටිය යන්නේ පයින් මේ කට්ටිය යන්නේ අපි රෑ තමයි කිරිවෙහෙර වඳින්නේ ඔන්න අපි දෙන්න තමයි අන්තිමටම යන්නේ ඉතින් මට පිට බලලා හස්සනයි. රැට මම කිරිවෙහෙර වඳින්න ඇවිල්ලා නෑ ඇත්තටම. ෆස්ට් ටයිම් නෑ. මගේ ෆස්ට් ටයිම්. අපි දවල්ට එනවා. ඊනාට අද තමයි ෆස්ට් ටයිම් අපි දෙන්න මේ තමයි එන්ට්‍රන්ස් එක. අපි ආවේ කිරිවෙහෙර පැත්තෙන්. මොකද මම හිතන්නේ අපි උදේට තමයි පූජාවට කියන්නේ. දැන් කිරිවෙහෙර වඳිනවා දැන් ඉඳහසේ. අපේ ආච්චිලා කට්ටිය හරි ඉන්නේ. තේනවද දන්නේ? අපි හැමදේම පස්සේ මේ තමයි කිරිවෙහෙරේ රැට තියෙන සුන්දරත්වය. අපි දැන් කිරිවෙහෙර වැන්දා. අපි දැන් යන්න හදන්නේ ගෙස්ට් එකට. ගිහිල්ලා අපි හෙට උදේට කතරගම දේවාලේ වඳිනවා. අපි යනවා දැන්. මේක
තමයි අපි අද ඉන්න රූම් එක. අපි රූම්ස් දෙකක් ගත්තා. මේක රූම් එකක්. මෙරර් එකක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. උයා ගන්න වෙනම තියෙනවා කොහෙදී. මම හිතනවා පෙන්නන්න. මේක තමයි වොෂ්රූම් එක. වොෂ්රූම් එකේ ලයිට් එක පොඩ්ඩක් ඉන්නක බලන්න. ඉතින් මේ වොෂ්රූම් එක. බයි ක්ලියර්. අපි කතරගම ළමයි එක්ක ගිරිවිහෙර වැන්දා. දැන් අපි කාමරයක් කරගෙන ඉන්නවා. හෙට අපි දේවාලේ වැඳලා යනවා. මේ පළවෙනිය. ලොකුම එක්කෙනා. මුලින්ම දැකපු එක්කෙනා. මේ මුලින්ම දැකපු මිනිවිලි. මේ ඉන්නේ. මේ ඉන්නේ අනිත් දෙන්න. මගේ මිනිවිලිලා. තව එක්කෙනෙක් ඉන්නවා අතන. තව එක්කෙනෙක් ඉන්නවා යානා ෆෝන් එකේ. මේගොල්ලන්ගේ දෙන්න කිව්වා. මේගොල්ලන්ගේ දෙන්න. මේ අපි ඉඳන කාමර. නිදන කාමරේ. හායි. මේ අපේ කිචන් එක. කිචන් එක. කිචන්. චිකන් ගෙනාවද කියලා ප්‍රභු චිකන් එක බලන්න. බලන්න කිචන් එක. සමන්න එකක් හදන්න. good morning. අපි දැන් වෙලාව 6යි කාලයි. අපි උදේ පාන්දර 3ට නැගිටලා උයලා කොහොම ලෑස්ති තාටිකින් යන්න පුළුවන්. අපි යනවා කතරගම දේවාලට යනවා කියලා දන්නවා. ඉතින් ටික බලමු. ඕක පස්සේ දාන්න. පස්සේ කරලා දාසු Taru, good morning. අනේ ඔය අද ඔය ටික ගෙනාවේ? ඔයාට මොනවද කියන්න තියෙන දෙපාන්දර? හරිම බඩගිනි. ඒකට උයලා වෙන්නේ. අම්මා බඩුනේ අපි පන්සල්. අනේ. ඔතේ බිව්වද? ඔව්. කවුද හදලා දුන්නේ? අද කවුද හදලා දුන්නේ? අම්මා. අනේ. බයි කියන්නකෝ. බයි. ඇයිල මේක දාලා ඇයිල කියලා. මෑන් ටිලා ගෙදර තමයි අපි නැවතුනේ. අපි යන්නේ දැන් සිතුල් පව්වේ. පොඩි කට්ටිය නම් සිත් කියනවා. වනජීවි කාර්යාලයට අපි විස්තර ලබා දීලා තමයි යන්නේ. සිතුල් පව්වට තියෙනවා කිලෝමීටර්ස් 12ක්. අතරමඟ වහන නතර කිරීමෙන් වළකිනවා. කිලෝමීටර් 12ක් තියෙනවා. ඕනේ කටුගම්බන අබේ භූමියට තමයි දැන්
කට්ටිය ගිහිලාද? කොලින් ගියයි කිව්වා. බෑන් එකක්. දුම්පව් ඒගොල්ලෝ ගියා. මං හිතන විදිහට මේ ටිකේ ඉන්නවා අපේ යාළුවෝ අලි. බලමු හම්බෙයිද කියලා. අපි දැන් යාල වනෝද්‍යානයේ ඇතුළට යන්නේ. අලි ඉන්න පුළුවන්. බලමු. අලි හම්බෙයිද කියලා අපිට. මේ තමයි කටුගම්මුව අභය භූමිය. අපි යන්නේ දැන් කටුගම්මුව අභය භූමිය මැදි. මෙහෙන් යන්න පුළුවන් යාල වනෝද්‍යානය. ගොඩක් සෆාරි ජීවිතෙම යනවා මේ පාරේ. හරි යන්නේ නැහැ නේ. අයියෝ. ලගේ සුවඳ එනවා. මේක වගුරක් නම් හිතන්නේ. මේවා සත්තුන්ටයිද දැන් අපි ආව කියලා දැනෙන්නේ නැති වෙන්න. සත්තුන්ගේ දැන් ආරක්ෂා කරලා අපි යන්න ඕනේ. ඒ ලෝකවල මල් මොනවද කියලා නම් මම නම් දන්නේ නැහැ. අච්චි කිව්වා රණවරා. හැමතැනම ඒවා තියෙනවා. තව බීර, පළු, ඒ වගේ ඒවා තියෙනවා මේ. ඇත්තටම තියෙන ගස් නතර ගන්න. ඒගොල්ලෝ ගෙදර තමයි. අර වීඩියෝ ඔන් කරලා. අද අපි තමයි පාන්දරම සිතුල්පව ඇවිල්ලා තියෙන්නේ. අපි තමයි අර කුමාරියද ඉන්නේ.
බල්ලෝ නම් ගන්න එපා. බල්ලෝ වැඩක් නැහැ නේද? ඇත්ත කියා. හිටියනද අලිය? ඕ ගියාද ඇතුළට? සංගාවා. ඇවිල්ලා. අන්න බැලුවා තරු කතා කරපුවා. ආච්චි මායි තමයි අන්තිමටම නැගින්නේ. අනික කට්ටිය ඔක්කොම ගියා. පුණ්‍යාර පාද යාත්‍රා එනවා එන්නේ. මණිකගේ එක පේනවා. ඊළඟට උඩට ගිහිල්ලා චෛත්‍යයෙන් මේ පැත්ත ඔය මං කිව්වට මේ පැත්තෙන් මේ පැත්ත බලන්න. මෙහෙන ඔය ගෙඩි තිස්සමාරම චෛත්‍ය දෙකක් පේනවා. ඊළඟට අර පැත්ත බලනවා. මහා ගල් පර්වතය. එතන එහා තියෙන්නේ මුහුද පිරින්ද. දැන් යනකොට ගල් කුඩිය යවුනා ගල් කුඩිය යටින් තමයි යන්න තියෙන්නේ ඔතන. ගිහිල්ලා ඇතිනේ කලින්. ගිහිල්ලාම නැද්ද මොකද බලාගෙන යන්න මං කියන්නේ. ආයෙත් පාරේම කතා කරලා යන්න දෙකක් ගිහේ කස්සේ කාටි. නෑ එහෙම නෑ හොඳට දෙවියන් දෙපා. එහෙම හිතන්න එපා. ඒක යටින් යන්න තියෙනවා. ඒකල අර චෛත්‍යයේ මේ පැත්තට මං කිව්වේ මේ පැත්ත තමයි පොතුවිල අරුගම්බ පාන මොකන්ද කැබිනට් දේවාලයේ කුමන කුඹුගම් වගේ මිනිසා ගල කන්ද දෙමට ගල කෙලින්ම පාර ජීවන දාලා තියෙනවා බට. ওই ගලේ බට දාලා අවලන් යන්න ඔක්කොම තියෙනවා. අවුල මොකවත් නැහැ. මෙතෙන් දිගටම යන්න තියෙනවා. කොහොම යන්නේ? ඔළුවම යන්නේ. ඒක කල්පනා යන්නේ ඉතින් අර පාන්දරේ යන්නේ කල්පනා යන්නේ. එහෙම මේවා එකක් නැහැ. හොඳයි බයෙන් දෙපා. කතා කරගෙන යන්න උදේ කතා වුණා තයින් එනවනේ. තේරෙනවද? කොහොම කතා කරනවා ඔහොම දිගටම ගිහිල්ලා අතෙන් ගිහිල්ලා මේ පැත්ත බලලා ඒක බලන්න. ඒකල මේ සයිඩ් එකට ඇවිල්ලා මේ පැත්ත තමයි තිස්සමාරාම චෛත්‍ය දෙක වැඩි හිටි ගන්න. ඊළඟ අර පැත්ත බලන්න පස්සේ. ඒක මුහුද. ඒක ඔකේ ඉන්න තියෙන්නේ. ආගල්ට යලා තියන්න ඕම ගිහිල්ලා ඊළඟට ඔතන ඔහොම එනවා. කොහොම එනවා. ආනන්ද බෝධිය මෙතන කුඩින් බෙදලා කොයිකද මිනිස්සයා වගේ? අර මේ ලොකුවට පේන එකද? ඔව් ලොකුවට අර්ථයි. ඒකට කියන්නේ මොකද්ද? මිනිස් ගල කියලා. මිනිස් ගල. අර පැත්තේ එතකොට අම්පාරනේ? ඔව් අම්පාර. යා අර පැත්තේ කිරින්ද තියෙනවා. ඔව් කිරින්ද මොහොතක්. හයි අපි යනවා පූජාව තියන්න. ටිකක් පරක් වුණා. අපි සිතුල් පව්වේ ගිහිල්ලා එනකොට. සිතුල් පව්වේ ගිහිල්ලා කාලා ආවේ. පූජාවට බඩුත් අරගෙන යනවා. කට්ටි ඉස්සරහා. අපේ ආච්චි අම්ම එක්ක කරගෙන ආච්චි එනවා. ඉතින් ටිකක් අපිට පරක් වුණා. ඒක. හරි අපි පස්සේ හම්බෙමු. සාෂි දැන් මොකද කරන්නේ? දැන් අපි පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවා. හරිම මහන්සි. අද ගොඩක් සෙනගත් ඉන්නවා. මොකද සෙනසුරාදානේ. සෙනසුරාදා හින්දා කට්ටිය ගොඩක් ඉන්නවා. ටිකක් ඉසි. අය හරියට යන්නත් ඕන මහන්සි. බඩු ටික දීලා අපි ආව චුට්ටක් වාඩි වෙලා ඉන්න. ඇතුළට යන්න නැති මන්ද. බස් ගහන කොච්චර මාල්ද?
ෆොටෝ එකක් ගමු.